හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද සෙනසුරාදා. පේනවා නේද? අපිට හිමත් ඔන්න වැටෙන්න පටන් ගත්තා. ඊයේ රෑ ඉඳලම හොඳටම හිම වැටිලායි තිබුණේ. මමත් උදේ වෙලා තමයි දැක්කේ. ඉතින් මම ගෙදර ඇපල් තියෙන හින්දා අද පේස්ට්‍රි හදන්න තමයි යන්නේ. එකක් සැරටයි එකක් පැණි රසටයි. ඇපල් පයි එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මං ඒකට ඇපල් ටිකක් මේ විදිහට කොටු කපාගෙන ඒකට බටර් ටිකක්, සීනි ටිකක්, කුරුඳු කුඩු ටිකක් එහෙම දාලා තමයි මේක හදාගන්නේ. මම මේ පේස්ට්‍රි ෂීට් එක උදේ නැගිටලා තමයි එළියට දැම්මේ ෆ්‍රීසර් එකේ ඉඳලා. ඒ අතරතුරේ ලුණු තෙම්පරාදුව ඇපල් එක හදාගන්න අතරතුරේ මේකත් හොඳින් අයිස් ගිහිල්ලයි තිබුණේ. දැන් ඉතින් මම ලෑස්ති වෙන්නේ මේක හදාගන්න. මම සැරට හදන පේස්ට්‍රි එක ටිකක් පොඩියට තමයි හදාගන්නේ. මේ විදියට එක ෂීට් එකක් මං කෑලි 4ට කපා ගත්තා. කපාගෙන එක ෂීට් එකක් නිකන් පිහියෙන් ඉරි ඇඳගත්තා ටිකක් ලස්සනට තියෙන්න ඕනේ හින්දා අනිත් කෑල්ලට තමයි මම ලුණු තෙම්පරාදුව තියාගත්තේ. කිහිප දෙනෙක්ම කියලා තිබුණා මගේ වොයිස් එක ඇහෙන්නේ නෑ කියලා. ඉතින් ඔන්න මේ පාර මම වොයිස් එක දෙනකොට සද්දේ ෆුල් දාලා තියෙන්නේ. අස්වනුයි මරීනයි කැමති ඇපල් දාලා හදලා කන්න. ඉතින් මම එච්චරයකට කැමති නැති හින්දා තමයි මේ විදියට සැරට ටිකක් හදාගත්තේ.
ඉතින් ඔන්න මලිෂත් අද එනවනේ. එයත් ඉතින් ගොඩාක් ආසයි මේක කන්න. ඉතින් මේක හදලා ඉවර වෙනකොට තමයි මම දන්නේ ගෙදර බිත්තර නෑ කියලා. ඉතින් එග් වොෂ් කරන්න බැරි හින්දා මං හිතුවා ෆ්‍රෙෂ් මිල්ක් ඇති කියලා. ඔන්න ඒකත් ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ මම මොනවද කරේ මිල්ක් පවුඩර් එක තමයි ටිකක් උණු වතුරෙන් දිය කරලා උඩින් මම ගාලා බේක් කරගත්තේ. ඇපල් නම් මං ටිකක් ප්‍රමාණය වැඩි කරලා දාන හින්දා ටිකක් ලොකුවට කපලා මේ විදිහට තමයි හදාගත්තේ. මේක නම් ඉතින් මරීනා එකයි කෑවේ. මොකද එකක් කෑවහම හොඳටම බඩ පිරෙනවා. ගෙදර කිරි තිබුණේ නැති නිසා මච්චා බ්ලෙන්ඩ් ස්ටික් වගේක් තිබුණා. ඔන්න ඒකෙන් තමයි උදේට මරීනට මං හදලා දුන්නේ. බේක් කරගත්තට පස්සේ මං ඔයාලට පෙන්නුවේ නැහනේ. බලන්නකො ලස්සන කලර් එකකට ඇවිල්ලා තියෙනවා. පිටිකිරි දැම්මා කියලා එහෙම මොකුත් නැහැ. හරිම ලස්සන පාටකට බේක් වෙලා ආවා. හදිසියට පිටිකිරි තිබ්බ හින්දා හොඳට ගියා. 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ක් වගේ තමයි මම බේක් කරගත්තේ. oven වල oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විනාඩි 25ක් 30ක් බේක් කරගත්තාම හොඳටම ඇති. මරීනත් උදේට කාලා ලෑස්ති වෙලා පන්තියට ගියා. එයා ගියාට පස්සේ මමත් ගිහිල්ලා නාගෙන ආවා. නාගත්තට පස්සේ රෙදි ටිකකුත් එකතු වෙච්ච හින්දා මං හිතුවා රෙදි ටික හේදෙන්න දාන්න. ඊට පස්සේ ඔන්න ගෙදර දොරේ වැඩ ටිකක් තියෙනවා මට කරගන්න. මම දවල්ට උයන්න යන්නේ අද කීපත් එකක් උයාගන්න තමයි යන්නේ. නිකන් ගී ටිකක් මේ විදියට දාලා උයන්න යන්නේ. රම්ප කෑලි දෙහිකොළ 2-3ක් එහෙම දාලා. ඉතින් මේ වගේ ගී පෙන්නන වෙලාවට කවුරු හරි කෙනෙක් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරනවා ගී හදන වීඩියෝ එක දෙන්න කියලා. මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒ වගේම ෂෝට් වීඩියෝ එකකුත් මම දැම්මා. වීඩියෝ කර කර උයන හින්දා කාලය ටිකක් ගත වෙන නිසා බත් එක තියලා මුලින්ම ඊට පස්සේ මම චිකන් එකක් හදාගන්න යන්නේ. අද මම බටර් ගාර්ලික් චිකන් එකක් තමයි හදාගන්න යන්නේ. කටු නැති මස් මේ විදියට පොඩියට කපාගෙන ඒකට ලුණු කුඩු, ගම්බිරිස් ඒ වගේම කෝන් පිටි තමයි මේ එකතු කරේ. පාන් පිටි වුණත් කමක් නැහැ. මුලින්ම මස් ටික මම පැද ගන්නවා.
මස් එක මේ විදියට හොඳින් බැදුනට පස්සේ මම පෑන් එකෙන් මස් ටික අයින් කරලා ඒ පෑන් එකටම බටර් කෑලි දෙකක් එකතු කරා. ඊට පස්සේ පොඩියට කපාගත්තු සුදු ලූණු තමයි එකතු කරේ. මුලින්ම මේ ටික හොඳින් බැදෙන්න දීලා බැදුනට පස්සේ මම පාන් පිටි චුට්ටක් මේකට එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් මං කොච්චර එකතු කරනවද කියලා. ඒක එකතු කරාට පස්සේ චිකන් ස්ටොක් තමයි මම එකතු කරගන්නේ. ඉතින් වතුර වුණත් මේ වෙනුවට එකතු කරගන්න පුළුවන්. මේකට ඔයාලට සැරානුව කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු එහෙම ටිකක් බලලා තමයි එකතු කරගන්න ඕනේ. මොකද චිකන් ස්ටොක් වලත් ලුණු ගතිය තියෙන නිසා ලුණු ඉතින් අපේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ හැම දෙයක්ම එකතු කරාට පස්සේ හොඳින් මේක ටෙම්පරාදු කරලා අන්තිමට මස් ටික මේකට එකතු කරගන්නවා. ගීබත් එක උයනකොට මම කහකුඩු කිසි දෙයක් එකතු කරේ නැහැ. ගී ටිකක්, රම්පෙ කෑල්ලක්, දෙහි කොළ දෙක තුනක්, එනසල් කරාඹු නැටි, කුරුඳු පොතු. දෙහි කොළ නම් අපේ ගෙදර දැන් නිතරම දානවා මේ වගේ බතක් උයනකොට. ඒකෙන් එන සුවඳ හරිම රසයි බත් එක. මේ විදිහට මස් එක හොඳින් කලවම් කරගත්තට පස්සේ අන්තිමට මම පාස්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. මේක ටිකක් තව ලස්සන කරගන්න. අද හිම වැටෙන හින්දාද මන් දන්නේ ගේ ඇතුලේ හරිම කරවලයි. මම මේ පුංචි ලයිට් එකක් මේ හරියට දාගෙන තමයි අද කෑම එක හදන්නේ. මොකද හරිම අඳුරට තමයි තිබුණේ. මම මේ දම්පාට ගෝවත් පොඩියට කපා ගත්තේ සැලඩ් එකක් හදාගන්න. දම්පාට ගෝවා, පුංචි තක්කාලි, ඒ වගේම පාස්ලි කොළ ටිකක් එකතු කරලා ලුණු කුඩු ගම්මිරිස් විතරයි මම දැම්මේ. ඔන්න ඉතින් අපේ ගෙදර ගත්තු ලොකු හතු වර්ගයක් තියෙනවා. මේකත් මම කපලා හදාගන්න තමයි යන්නේ. හරිම සිම්පල් විදිහට. මේක සෙසමි ඔයිල් වලින් හදනකොට තමයි ගොඩාක් රස. ඒ ලොකු හතු එක මම දෙකට තමයි කපා ගත්තේ. ඔයිල් ටිකක් දාලා මුලින්ම මම හතු එක ටිකක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, වේලපු මිරිස් කෑලි දෙක තුනක්, කැමති නම් සුදු ලුණුත් මේකට එකතු කරගන්න පුළුවන්. අන්තිමට සෝයා සෝස් ටිකක් එකතු කරලා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි වගේම හරිම රසයි. දැක්කනේ සැරට නම් කෑලි මිරිස් ටිකක් එකතු කරා. රසට සොයා සෝස් ටිකක්, ලුණු කුඩු ටිකක් විතරයි එකතු කරේ. ඉතින් මේක හරිම රසයි. ඔන්න ඉතින් මටයි මරිනටයි තමයි මම මේක හදාගත්තේ. මොකද මේක පොඩ්ඩක් වුණා හදලා ගන්නකොට. අපේ දවල් කාලය මේ විදිහට තමයි ගත වෙලා ගියේ. මං ටිකක් හවස් වෙනකන් ඉතින් ඉඳලා තමයි ආපහු කෑම හදන්න පටන් ගත්තේ. අද මං හිතුවා ආප්ප ටිකක් හදන්න. අද මම පාවිච්චි කරන්නේ ජපානයේ හාල් පිටි. කැමති හාල් පිටි වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඉතින් ඔන්න මට ලේසියෙන්ම මේක හොයාගන්න පුළුවන් හින්දා තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ගියොම සූපා එකේ තමයි තියෙන්නේ. මේ විදිහට පිටි ටික මැනලා අරගෙන අවශ්‍ය හැම දෙයක්ම මේ විදියට එකතු කරලා මුලින්ම මම වතුරෙන් තමයි මේක අනාගන්නේ.
පොල් කිරි එකතු කරන්නේ පස්සේ. ඉතින් මේ විදියට මම අපි ඉන්දියාප්පවලට රොටී වලට හදන විදිහට තමයි පිටි එක හදලා ටික වෙලාවක් තියන්නේ. මේ විදියට අනලා මම පැය එකහමාරක් වගේ තමයි තියන්නේ රස්නේ කාලෙට නම්. ඉතින් හොඳ රස්නයක් තියෙනවා නම් පැයක් තිබ්බාම හොඳටම ඇති. දැන් ඉතින් අපිට සීතල කාලෙනේ. ඒක නිසා ටිකක් පිපෙන්න වෙලාව යන හින්දා මම පැය දෙකහමාරක් වගේ මේක අනලා මේ විදිහට තිබ්බා. හස්බන්ඩ් ඔන්න එන්න චුට්ටක් පරක්කු වෙනවා කියලා කිව්වා අද ගෙදර. එයා ගෙදර ආවේ 8ට. කොහොම හරි මම පැය 3කට වඩා මේක තියලා තිබ්බා. ඊට පස්සේ තමයි මම මේ පොල් කිරි දාලා මේක හදාගන්න යන්නේ. ඉතින් ඒ වෙනකොට හොඳටම පිපිලායි තිබුණේ. ඔන්න මරින ගෑස් ලිප අරගෙන ආවා මේ ආප්ප ටික හදන්න ලෑස්ති වෙන්න. මට තියෙන්නේ කරන්ට් ලිපක්නේ. ඒකට මේ ආප තාච්චිය තියන්න බෑ. ඒ නිසා තමයි මේ ගෑස් ලිප ගෙනල්ලා අපි හිතුවේ ආප්ප හදන්න. අද මං හිතුවා කෑම මේසේ තියාගෙනම ආප්ප ටික හදනවා කියලා ගෙදර කට්ටිය ආවහම. හැබැයි මරීනට මේකෙන් එක ආප්පයක් කනකන් ඉවසීමක් නැහැ. ඒක නිසා මෙයා මේ ලිප ගෙනල්ලා ගෑස් බෝතලෙත් හයි කරලා දුන්නා ආප්පයක් හදලා බලමු කියලා. ඔන්න ඉතින් මං හිතුවා හරි එයාගේ ආසාවට ආප්පයක් හදලා දෙන්න. පොල් කිරි ටික මේ විදියට එකතු කරලා මම හොඳින් අතින් තමයි අනාගත්තේ. අවශ්‍ය පදමට ලුණු කුඩුත් මං එකතු කරගත්තා. මම වැඩියේ ඊස්ට් ප්‍රමාණයක් එකතු කරන්න කැමති නැති නිසා තමයි තේ හැඳි එකක් එකතු කරේ. ඉතින් පාන් කුඩු වෙනුවට මාරි බිස්කට් දෙකක් උනත් කුඩු කරලා එකතු කරගන්න පුළුවන්. මම මේ හදන්නේ පළවෙනි ආප්පේ. ඉතින් ඔන්න පළවෙනි ආප්පෙම හරිම ලස්සනටම හදාගන්න පුළුවන් වුණා. ඔයාලට පෙන්නන්නම්කෝ. දවල් උයපු කෑම ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා මං හිතුවා රෑට ආප්ප හදලා ලුණු මිරිසක් එහෙම හදන්න. චිකන් වගේකුත් මම බැද ගන්නවා. ඒකටත් මම රස එකතු කරලායි තියෙන්නේ. ඉතින් කෝන් පිටි ටිකක්, පාන් පිටි ටිකක් දාලා බැද ගන්න තමයි තියෙන්නේ.
මේ විදිහට මේස උඩ තියාගෙන උණු උණුවෙන් පවුලේ අය වෙනුවෙන් මම ආප්ප හදලා දුන්නා. මලීෂට නම් බත් ඕනේ කියලා මම දන්නවා. ඒක නිසා දවල් මම බත් වැඩිපුර තමයි හැදුවේ. ඒ බත් නම් සෑහෙන්න ඉතුරු වෙලා තිබුණා. සැලඩුත් ඉතුරු වෙලා තිබුණා. දවල් හදපු චිකන් එකෙනුත් ටිකක් ඉතුරු වෙලා තිබ්බ නිසා තමයි රෑට මම හිතුවේ ආප්ප ටිකක් හදන්න. ඉතින් ඔන්න උණු උණුවෙන් කනකොටනේ ගොඩක් රස. ඒ හින්දාම තමයි ගෙදර කට්ටිය එනකම්ම මං හිටියේ මේ විදිහට උණු උණුවෙන්ම අප ටිකක් හදලා දෙන්න. ඉතින් සෙනසුරාදා දවස මේ විදිහට තමයි අපේ ගෙදර ගත වෙලා ගියේ. තවත් එක දවසක ගත්තු වීඩියෝ තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ භාජන සෙට් එක මට අරගෙන දුන්නේ මගේ උපන්දිනයට මලීෂ පුතා. එයා මගෙන් ඇහුවා මොනවද ඕනේ කියලා. ඉතින් මං එයාට කිව්වා මේ වගේ භාජන සෙට් එකක් මං බලලා තියෙන්නේ. ඒක මට අරගෙන දෙන්න කියලා. ඉතින් ඔන්න මම එයාට ලින්ක් එක දැම්මහම එයා Amazon එකේ ඒක ඕඩර් කරලා ඒක මට ගෙදරට ආවට පස්සේ තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේකේ පාටක් තෝරගත්තේ මම. ඉතින් මේකේ කෑලි 12 කෑලි 16 කියලා තිබුණා. හැබැයි කෑලි 16ත් මං හිතන්නේ 200ක වෙනසක් තමයි තිබුණේ. හැබැයි මම තෝරගත්තේ කෑලි 12. ඒකට හේතුවක් තියෙනවා මේකේ කෑලි 12 එකේ තමයි අල්ලගන්න පුළුවන් හැන්ඩල් කෑලි දෙකක් තියෙන්නේ. අනිත් සෙට් එකේ එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මට අනවශ්‍ය දේවල් ඒ කෑලි 16 එකේ තිබ්බ හින්දා මං ඒක තෝරගන්නේ නැතුව මට අවශ්‍ය මට පාවිච්චි කරන්න පුළුවන් දේවල් මේ කෑලි 12 සෙට් එකේ තිබ්බ නිසා මේක මම තෝරගත්තා. ඉතින් මේ පාට මගේ ආසම පාටක්. ඉතින් මම මේ පාටින් තමයි තෝරගත්තේ. ලස්සන එක එක පාට තිබුණා. ලා නිල් පාට, ලා කොළ පාට, කළු පාට, මෙන්න මේ වගේ රතු පාටක් තිබුණා. හරිම ලස්සන පාටවල් තිබුණා. මට හිත ගියේ මේ පාටට. මම ගොඩ දවසක් තිස්සේ ඉඳලා මේ වගේ භාජන සෙට් එකක් මේ භාජන සෙට් එකේ පියනත් එක එක ඩිසයින් තිබුණා. මම තෝරගත්තේ මෙන්න මේ වගේ පියනක්. මට හිතුණා මේක හරි ලස්සනයි කියලා. මේකේ ඔක්කොම භාජන කෑලි 5ක් තියෙනවා. පියන් දෙකක්, ඊට අමතරව අල්ලන හැන්ඩල් දෙකක් තියෙනවා. ඊට අමතරව භාජන එකක් උඩ එකක් තියෙන හින්දා හරිම කුෂන් වගේ රෙදි කෑලි කිහිපයක් ඒගොල්ලෝ එවලා තියෙනවා යටට තියන්න. මම දන්නවා ඔයාලා අනිවාර්යයෙන්ම දැන් අහන දේ තමයි මේක කීයක් වුණාද කියලා. මේක ජපන් යෙන් වලින් 9000 ගාණක් තමයි උනේ. ගෘහණියක් වෙනකොට මේ වගේ දේවල් වලට අපි ආස වෙන්න අහන්න දෙයක් නෙමෙයිනේ. මමත් එහෙමයි. ගෙදරට ගන්න පුංචි පුංචි දේවල් වලින් වුණත් මම ලොකු සතුටක් ලබනවා. ඉතින් මම ගොඩ දවසක් තිස්සේ ඉඳලා හිතාගෙන හිටපු මේ භාජන සෙට් එක මලීෂ මං වෙනුවෙන් අරන් දීපු එක ගැන මට පුදුම සතුටක් තියෙන්නේ. එළියට එහෙම යනකොට ගොඩක් වෙලාවට මම මේ වගේ දේවල් දකිනකොට හරිම ආසාවෙන් මොනවා හරි දෙයක් උස්සගෙන එනවා. මේ දවස්වල ඔන්න ඉතින් මේ වගේ භාජන, වීදුරු පිඟන් කෝප්ප මේ වගේ ලස්සන දෙයක් දැක්ක ගමන්ම ඇත්තටම ඉක්මනින් මේක අරගන්නවා. ඇඳුම් වලට වඩා මේ දේවල් වලට තමයි දැන් හිත යන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ දවස් දෙක ගෙවිලා ගියේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.